සුබ දවසක් යාළුවනේ. ඔන්න අද මං අරගෙන ආවා අපේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම. ශ්‍රී ලංකාව ජනාවාසයක් බවට පත් වුණේ මීට වසර 25000කට විතර පෙර. ඉතින් ඒ ජනාවාසවල ජීවත් වෙච්ච පිරිස හඳුන්වනවා ඉතිහාසඥයන් විසින් හෝමෝ සාපියන්වරු කියලා. දැන් අපි බලමු යාළුවනේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස ගැන. ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර මගින් විස්තර කරන අතීත කාලයේ ආරම්භ වීමට පෙර තිබිච්ච යුගයට. ප්‍රාග් ඓතිහාසික යුගයේ සංස්කෘතික අවධි දෙකයි. ඒ තමයි ගල් යුගය සහ පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ. ගල් යුගයටම තමයි කියන්නේ අපි ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. ශ්‍රී ලංකාව මුලින්ම ජනාවාස කරලා තියෙන්නේ ආදිකාලීන හෝමෝ සාපියන් මානවයා කියලා අපි කලින් කතා කරා. දැන් අපි බලමු ජනාවාස ව්‍යාප්තියේ මාතෘකාව යටතේම ගල් යුගයට අයිති සාක්ෂි මොනවාද කියලා. රත්නපුරේ සහ ඒ අවට පිහිටි මැණික් පතල් වලින් අපිට සාක්ෂි හම්බෙලා තියෙනවා. අපි බලමු දැන් මොනවාද අපිට හම්බෙච්ච සාක්ෂි කියලා. පොළොව මට්ටමේ ඉඳලා අඩි 90ක් විතර ගැඹුරට හැරුවට පස්සේ පතල් වල හම්බ වෙනවා ඉල්ලම් නැමැති බොරළු මිශ්‍ර පස් තට්ටුව. ඒකේ ආදිකාලීන මානවයන් විසින් භාවිතා කරන ලද ගල් බැවලම් සහ වඳ වී ගිය සතුන්ගේ ඇට කැබිලි හොයාගෙන තියෙනවා. ඒ වගේම ඉරණමඩ සැකැස්ම. ඉරණමඩ සැකැස්ම කියලා කියන්නේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළොවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරළු මිශ්‍ර පස් තට්ටුවට. ඉතින් මේක පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වලා තියෙනවා ඉරණමඩ සැකැස්ම කියලා. ඔන්න යාළුවනේ දැන් අපි කතා කරමු ප්‍රාග් ඓතිහාසික මානවය ජීවත් වෙච්ච විවිධ දේශගුණික කලාප මොනවද කියලා. අර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියලි කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය වගේම ශුෂ්ක කලාපය. ඉතින් මම මෙතන රූප සටහන් දෙකක් දාලා තියෙනවා වියලි කලාපය සහ තෙත් කලාපය. පරිසර කලාප තීරණය කිරීමට බලපාන ප්‍රධාන සාධකය තමයි වාර්ෂික වර්ෂාපතන අගයන් වල වෙනස්කම්. ඔන්න යාළුවනේ යන්න අපි පොඩි ගමන. ඉරණමඩ සැකැස්ම තිබුණයි කියන සාක්ෂි බලන්න අපි යන්න. ඉරණමඩ සැකැස්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජ වෙලෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒ මීට වසර 1,25,000කට විතර කලින්. පොළොව මතපිට ඉඳලා අඩි 24ක් යටට හැරුවට පස්සේ ගල් මෙවලම් සහිත බොරළු තට්ටුවක් හමු වෙලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ගල් යුගයේ 1,25,000 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1,25,000 ඉඳන් අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 1,800 වෙනකන්වත් අඛණ්ඩව තියෙන්නේ නැති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් තරමේ සාක්ෂි හම්බ වෙලා තියෙනවා. ඔන්න දැන් අපි බලමු ජනාවාසවල මූලික ලක්ෂණ මොනවාද කියලා. ප්‍රාග් ඓතිහාසික මානවයා විවිධ පරිසර තත්ත්වවලට අනුවර්තනය වෙමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ගල් යුගයට අයත් මානවයා වැඩියෙන් ජීවත් වෙච්ච ස්ථාන තමයි පහතරට වැසි වනාන්තර ප්‍රදේශ, වියලි කලාපීය වනාන්තර, මුහුදුබඩ කලපු, විල්ලු ආදී ප්‍රදේශවල මෙන්ම තනබිම් ප්‍රදේශවල ඒගොල්ලෝ වැඩිපුර වාසය කරලා තියෙනවා. ජලය පහසුවෙන් ලැබෙන, ගල් යුගයේ ගල් මෙවලම් තනා ගැනීමට අවශ්‍ය පාෂාණ වර්ග තියෙන, වියලි කාලගුණයක් තියෙන ප්‍රදේශවල තමයි ඔයගොල්ලෝ වාසය කරන වැඩි කැමැත්තක් දක්වලා තියෙන්නේ. දැන් අපි බලමු ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කරපු එලිමහන් වාසස්ථාන සහ ගල් ගුහා ගැන. වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන තමයි ඒගොල්ලෝ වාසය කරපු බෝන්දල, පතිරාජවල සහ මිනිහා ගල් කන්ද. පහතරට තෙත් කලාපීය ලෙන් තමයි පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල, බිලිලෙන. ඒ වගේම පහතරට වියලි කලාපීය ලෙන් තමයි සීගිරිය පොතාන සහ අලිගල කියලා කියන්නේ. බෙල්ලම් මැද පැලැස්ස කියන්නේ තෙත් කලාපීය එලිමහන් වාසස්ථානයක්. තව ඒගොල්ලෝ වාසය කරලා තියෙනවා බණ්ඩාරවෙල සහ හෝටන් තැන්න. ඒවා කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන කියලා හඳුන්වන්න පුළුවන්. ඔන්න යාළුවනේ දැන් අපි බලමු ඔවුන්ගේ ජීවන රටාව ගැන. ඔවුන් දඩයම් කිරීමෙන් සහ තැන තැන ඇවිද යමින් තමයි ආහාර සොයාගෙන තියෙන්නේ. වර්ෂයේ වැඩි කාලයක්ම ඔවුන් සංචාරක ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ජනගහනය කුඩා කණ්ඩායම් විදිහට තමයි පැවතුනේ. කණ්ඩායමකට සමාජිකයන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් තමයි හිටියේ. සමාජිකයන් 5 දෙනෙක්ගෙන් යුතු පවුලකට වර්ගමීටර 50ක විතර ප්‍රමාණයක් ප්‍රමාණවත් වූ බව අපිට බණ්ඩාරවැල චර්චිල් නම් ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා. ගල් යුගයට අයිති සාක්ෂි සහිත ස්ථානයකින් වර්ගමීටර
150ක පුද්ගලයන් 25 දෙනෙක් ජීවත් වන්නට ඇති කියලා අනුමාන කරලා තියෙනවා. ඒ වගේම බෙල්ලන්බැදි පැලැස්ස ගල් ගුහාවෙනුත් ගල් යුගයට අයිති ප්‍රජාව ජීවත් වෙච්ච තැන වපසරිය වර්ගමීටර 120ක වපසරියක මිනිස් ඇටසැකිලි 30ක් සොයාගෙන තියෙනවා. දැන් අපි බලමු ඔවුන්ගේ ආහාර ගැන. ඔවුන්ගේ ආහාරයේ ස්වභාවය තීරණය වුණේ ඔවුන් ජීවත් වෙන පරිසරයෙන් ලබා ගන්න පුළුවන් විදිය අනුව. ඒ වගේම මේ ප්‍රාග්ඓතිහාසික මානවයෝ ආහාර සොයාගෙන දවසකට කිලෝමීටර 7ක විතර දුරක් ඇවිදගෙන ගිහින් තියෙනවා. ගල් ගුහාවල වුන් ජීවත් වීම తాවකාලිකයි කියලා අපි කලින් කතා කරානේ. ඒ වුණාට ඒගොල්ලෝ මල සිරුරු ගල් ගුහා තුලම තමයි තැන්පත් කරලා තියෙන්නේ. මේ අභිචාර විදි ගැන තව ටිකකින් අපිට කතා කරන්න තියෙනවා. ලී දඬුවක හරි අන්කැබැල්ලක හරි ආධාරයෙන් වලක් හාරලා ඒ තුලට මල සිරුර දාලා කසල රොඩු වලින් වහලා තමයි ඒ සිරුර මිහිදම් කරලා තියෙන්නේ. ඒවට සාක්ෂියක් විදියට අපිට හම්බ වෙනවා කිතුල්ගල බෙලිලෙනෙන් එහෙම මිහිදම් කරපු පුද්ගලයන් 12 දෙනෙක්ගේ ඇටසැකිලි හොයාගෙන තියෙනවා. බෙල්ලන්බැද පැලැස්ස සොහොන් විමෙනොත් ඇටසැකිලි 30කුත් පාහියංගල ගුහාවෙන් අවදි කිහිපයකට අයිති පුද්ගලයන් 9 දෙනෙකුගේ ඇටසැකිලි සොයාගෙන තියෙනවා. දැන් අපි බලමු යාළුවනේ ඔවුන්ගේ ආහාර රටාව ගැන. ඒවට සාධක ලැබෙන්නේ ගොඩක්ම පහත රට වියලි කලාපෙනුයි තෙත් කලාපෙනුයි. සාක්ෂි අනුව ඒගොල්ලෝ ආහාරයට අරගෙන තියෙනවා කුළු මීහරක, කළුවලහ, වල්ලූර, ගෝන, තිත්මෝහ, මීමින්න, ඉත්තෑව වගේ වලිකුකුල වගේ සත්තුන්ව. ඒ වගේම මාංශජනක ධාතු බහුල මිරිදිය මසුනොත් තිත්තයින්වත් ආහාරයට අරගෙන තියෙනවා. පෘෂ්ඨය ලබා ගැනීම සඳහා විශේෂයෙන් මේගොල්ලෝ කැලෑ කෙසෙල්, වල් තෙල්, ගෝනල, කටුවල වගේ ආහාරات අරගෙන තියෙනවා. ඒවාට අයත් සාක්ෂි විදිහට අපිට කිතුල්ගල බෙලිලෙනේ වසර 12500කට ඉහත කාලයේදී පුළුස්ස ආහාරයට ගත්තු කැලෑ කෙසෙල් වල ඇට හමු වෙලා තියෙනවා. ප්‍රාග් වැසියන් ගොළු බෙල්ලන් සහ බෙල්ලන් ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ලුණු ලබා ගැනීම සඳහා විශාල දුර ප්‍රමාණයක් ඇවිදගෙන ගිහින් තියෙනවා. ඒකට සාධක අපිට හම්බ වෙන කිතුල්ගල බෙලිලෙනේ. දැන් අපි බලමු යාළුවනේ ඔවුන්ගේ තාක්ෂණය ගැන. ඔවුන් කියන්නේ ප්‍රාග් වැසියන්ගේ තාක්ෂණය ගැන. තාක්ෂණය පිළිබඳව අපිට දැනගන්න තියෙන එකම සාධකය තමයි ගල් මෙවලම්. ඒ කියන්නේ ඔවුන්ගේ නිවාස. ගල් යුගයේ තාක්ෂණය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගන්න පුරාවිද්‍යාඥයන් විසින් ජ්‍යාමිතික ශුද්ධ ශිලා මෙවලම් යනුවෙන් හඳුන්වනු ලබන කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් භාවිතා කරලා තියෙනවා. ශුද්ධ ශිලා මෙවලමක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 4.5ට වැඩිය විශාල වෙන්නේ නැහැ. කහඳ සහ තිරුවානා ගල් වලින් තමයි ඒව සාදලා තියෙන්නේ. කැපීමට, හැරීමට, තැලීමට වගේ දේවල් වලට අවශ්‍ය වෙන විදිහට ගල් මෙවලම් සාදලා තියෙනවා. මීට අමතරව කළු ගල් භාවිතා කරලා මිටි, ඇඹරුම් ගල් වගේ දේවලුත් හදලා තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා ඔවුන්ගේ තාක්ෂණය ගැන. ඔන්න යාළුවනේ දැන් අපි බලමු ප්‍රාග් වැසියන්ගේ ශරීර ස්වභාවය ගැන. ඔවුන්ගේ ශරීර ස්වභාවය තීරණය කරන්න අපිට තියෙන එකම සාධකය තමයි මිනිස් ඇටසැකිලි. වැඩුණු පිරිමියෙකුගේ සාමාන්‍ය උස 174යි, සෙන්ටිමීටර 174යි. වැඩුණු කාන්තාවකගේ සාමාන්‍ය උස තමයි සෙන්ටිමීටර 166යි. ඔවුන් සියලු දෙනාගේම දත් විශාලයි. ඔයාලට මේ ඇටසැකිල්ලේ හිස් කබලෙනුත් ඔයාලට පේනවා ඔවුන්ගේ දත් විශාල බව. පළල් නාසයක් සහ නිකටක් ඔවුන්ට හිමි වෙලා තියෙනවා. වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ විශාලත්වය ඝන සෙන්ටිමීටර 1600යි. වගේම වැඩිහිටි කාන්තාවකගේ මොළයේ විශාලත්වය ඝන සෙන්ටිමීටර 920යි. ඔන්න අපේ මොළේ නෑ කියනවා. හරි යාළුවනේ. ඔවුන්ගේ උපරිම ආයු කාලය 35ත් 40ත් අතර විතර. හැබැයි දැන් වෙනකොට ආයු කාලයත් වැඩි වෙලා තියෙනවා. ඔන්න යාළුවනේ දැන් අපි ටිකක් දීර්ඝ වශයෙන් අභිචාර විදි ගැන කතා කරන්නයි හදන්නේ. අභිචාර විදි ගැන කතා කරනකොට තොරතුරු හම්බ වෙන්නේ අපිට අභිචාර විදි පිළිබඳව මිනී වැළලීමෙන්. වැඩි ආයාසයක් යොදලා මිනී වැළලීම ඒ කාලේ සිදු කරලා තියෙනවා. ඒවට සාක්ෂි තමයි රාවණෑල්ල ගුහාවෙන් සොයාගෙන තියෙන්නේ. දෙකට බෙදෙනසේ සිදු කරන ලද මිනිස් හිස් කබලක් එමගින් හමු වෙලා තියෙනවා. ඒ හිස් කබලේ දාර සහ පිටත නෙර ඇති කොටස ගලක උලල මට්ටම් කරලා ඉදපැත්තේ ගුරුකල් ආලේප කරලා තියෙනවා. ඒ වගේම පාහියංගලෙනුත් ගුරුකල් ආලේප කළ මිනිස් ඇටසැකිල්ලක කොටසක් හමු වෙලා තියෙනවා.
මල සිරුරක් ඒ කොටස් දිරා යනතුරු යම් තැනක වලලලා පස්සේ ඇටසැකිලි ගොඩගෙන නැවත ඒවා තැන්පත් කරන බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා කුරුවිට බටදුඹලෙනි. ඇටසැකිලි නමා වකුටු කරලා තියෙනවා. ඒ වගේම ගල් යුගයේ මිනිසුන් සහ වැදි ජනතාව අතර සංස්කෘතිමය වශයෙන් ජීව විද්‍යාත්මක සමානතා ඇති බව පුරාවිද්‍යාත්මක පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙනවා. මම මේ ඔයාලට පෙන්වන රූප සටහන් වල ඒ අභිචාර විදි තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලගේම වයසේ යාළුවෙක් කියලා දෙන මේ වගේ පාඩම් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාලා තව යාළුවන්ට බලන්න share කරන්න. Bye bye. Thank you so much.